ටික කොල්ලා ගිහින් නුවරඑළියේ. එතකොට දැන් නුවරඑළිය ගිහිල්ලා වාහනෙන් බහලා බලනකොට මෙන්න යකෝ නැහැ. පුදුමයි නේද? මේවා ඉහිල් වෙලා සෑහෙන ලිහිල් වෙලා පහලට එනවා. මේ බලන්නකෝ ඉතින් අපි ළඟ තියෙන දේවල්. වල දන්නේ නේ. එතකොට එහෙනම් ඔන්න විටින් විට ඇති වෙන විටින් විට නැති වෙන ගතික විව. ඒ වෙලාවේදී ශිෂ්ණයක් කැඩුනොත් තසිරි ශිෂ්ණයක් කැඩුනොත් කැපුනොත් මොන හරි වුණොත් එතකොට දැන් මේ කියන දේවල් වලට හා කිව්වට ඒ කමන්නේ ඔලු වන්නන්න ඕනද කෙල්ල හෙලවෙන්නේ නැහැ ඒ පාර. ඔව් හා කිව්වට කමන්නේ නේද? ඔව් කිව්වොත් ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අහන්න මේ වෘෂණ කෝෂ හැදලා තියෙන්නේ මං කිව්වේ හමකින් හැදුණු මල්ලක්. ළමයි වෘෂණ කෝෂ කියන්නේ එකක්, වෘෂණ කියන්නේ තව එකක්. වෘෂණ කෝෂ කියන්නේ මල්ල. වෘෂණ කියන්නේ ඒක ඇතුලේ තියෙන ගොනැඩ. තේරුණාද? වෘෂණ කෝෂ එකක් තියෙනවා, ඒක දෙකට බෙදිලා. ඒකට කෙනෙකුට කියන්න පුළුවන් වෘෂණ කෝෂ දෙකයි. මැද්දේ ආවාරයකින් බෙදලා තියෙන්නේ. එතකොට ඒක ඇතුලේ වෘෂණ තියෙනවා. ඇයි මේ වෘෂණ දේහෙන් බාහිරව තියන් ඉන්නේ? දේහ උෂ්ණත්වය ශුක්‍රාණු ජනන ක්‍රියාවලියට යෝග්‍ය නැහැ. වැඩි. ඒ නිසා ඊට වඩා සෙල්සියස් 2කින් විතර අඩුවෙන් තියාගන්න තමයි එළියෙන් තියලා තියන්නේ. මම හිතනවා මේ සෙල්සියස් අගය අපේ දරුවන්ට මතක වෙන්නේ නැහැ කියලා. එතකොට ඊළඟ මේ දැන් සීත වේලාවක් අපි හිතමු. දැන් ඒ අහනම් සරලව ගත්තොත් එහෙනම් අපේ ඇඟේ උෂ්ණත්වයට වඩා වෘෂණවල උෂ්ණත්වය මොනව වෙන්න ඕන? අඩු වෙන්න ඕන. ඔව්. ඒක එහෙම තමයි. වෘෂණ වලට මේ දේහ වලට වඩා වෘෂණවල උෂ්ණත්වය අඩුයි. සිසිල්. හරි? ඒක ඇත්ත. එතකොට දැන් මේ කියන දේවල් වලට හා කිව්වට ඒ කමන්නේ ඔලු වන්නන්න ඕනද කෙල්ල හෙලවෙන්නේ නැහැ ඒ පාර. ඔව් හා කිව්වට කමන්නේ නේද? ඔව් කිව්වොත් ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟ මේ දැන් දේහ උෂ්ණත්වය අපි හිතමු ඔන්න අඩු වීගෙන යනවා. සිසිල් පරිසරයකට ගියා. කොල්ලා ගිහින් නුවරඑළියේ. එතකොට දැන් නුවරඑළිය ගිහිල්ලා වාහනෙන් බහලා බලනකොට මෙන්න යකෝ නැහැ. එතකොට ඒකට හේතුව අපේනේ පැන්ඩෝල් ගේනවා. තේ ගේනවා. ඒකට හේතුව අර දැන් උෂ්ණත්වය ඕනටත් වඩා අඩු වෙලත් බෑ. ඒ නිසා මේ මොකද කරන්නේ මේ මල්ල මෙහෙම ඇකල මොකද මේකේ තියෙනවා සිනිඳු පේශියම් තුනී ස්තරයක්. මොකද වෙන්නේ සංකෝචන වෙලා මේ වෘෂණ ගේනවා ඇඟ ළඟට. හරි? එතකොට බැලුමට කෙනෙක් වික්ෂිප්ත වෙන්න පුළුවන්. නමුත් තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. ඔය ડોක්ටර්ස්ලා මම වෙන්න යන්නේ නැහැ. ඒක බලාගත්ත හැකි ආපහු මොන පරිසරයකට ගියොත්ද? උණුසුම් පරිසරයකට ගිය ගමන් දැන් ආපහු මෙන්න වැඩි අවුල් වීගෙන යන්නේ. මොකද වෙන්නේ? මේවා ඉහිල් වෙලා සෑහෙන ලිහිල් වෙලා පහලට එනවා. මේ බලන්නකෝ ඉතින් අපි ළඟ තියෙන දේවල්. වල දන්නේ නේ. එතකොට එහෙනම් ඔන්න විටින් විට ඇති වෙන විටින් විට නැති වෙන ගතික විව. එහෙනම් මතක තියාගන්න ඒ එකලීමේ ඉහිල්වීමේ කේස් එක එන්නේ එතන. ඊළඟ අර ඔහොම මේ මම එකත් ඉවර කරන්නම්. මේ දැන් ශිෂ්ණේ තියෙනවා මේක මේ අපේ පාඩම් වල නෑ මම මේ වලට කියන්නේ ඔයාලා දැනුවත් වීම. එන ප්‍රශ්නයක් නෝ ශිෂ්ණේ ගැන ඔයාලට දීලා තියෙන එක වාක්‍යයයි. හරි? අයියෝ අයියෝ. ආවේ අසමහරින් ආවෙත් අද බිග් මැච් නෝයා මේකට. එක වාක්‍යය තියෙන්නේ. මේකේ තියෙනවා රුධිරයේ පිරෙන්න කුටීර. හරි? සම්බන්ධක පටක ලොකු ගොඩකින් මේක හැදෙන්නේ පේශිත් එක්ක. මේක පේශි කංකාල පේශිද? නෑ. කංකාල පේශි නෑ. ඒ හින්දා මේකේ පාලනය
එහෙම හිතුණට එහෙම නෑ. එහෙම ගන්න බෑ. ඔව්. ඒ මෙයාට සම්බන්ධ කංකාල පේශි තියෙනවා මෙයාට ඇතුලේ. ශ්‍රෝණික හොරේනුත් ඇතුලේ. ඒවා යම් ප්‍රමාණයක පාලනයක් විතරයි ගන්න පුළුවන්. එහෙම හිතන විදියට එහෙම පාලනය කරන්න බෑ. එහෙම කරන්න බෑ. තේරුණා? එතකොට මේකේ ප්‍රාණවත් වීම සිද්ධ වෙන්නේ මෙහෙම. මේ දැන් මේ මොහොතේ ප්‍රාණවත් වෙලා නැහැ නේ මේ පේනව නේද? අමනාප වෙලා හොරෙන් බලා මේ දැන් පහළ බලාගෙන ඉන්නේ. එතකොට මේකේ මේ කුටීරවලට රුධිරේ පිරෙන්න පුළුවන්. ඒ ප්‍රාණවත් වීමේදී වෙන්නේ ඒක. ශිෂ්ණයේ ඇතුලේ තියෙන රුධිරේ පිරෙන්න පුළුවන් කුටීරවලට මොනවද පිරෙන්නේ? රුධිරය පොම්ප කරනවා ගන්නේ නෑ ආය ඇදලා. දැන් මොකද ඉන්නේ ඇතුලේ ද්‍රවස්ස ටික පීන්නේ? වැඩි. එතකොට තමයි ඒ අංශක ගන්න වෙනස් වෙන්නේ. කෙලින්ම ලම්බ සමච්ඡේදක නිර්මාණය කරනවා. හරිද? ගෑ මූණේ කෙලින්ම බලයි මොකද වෙන්න ඕන වගේ බලන්න. වෙන්න ඕන දේ කිව්වම හරි. ඊළඟ ඔව් හාමට කියන්න දාන්නද? එතකොට ශිෂ්ණේ ප්‍රාණවත් වුණාම ඇතුලේ රුධිර පීඩනය මොකද වෙලා තියෙන්නේ? වැඩි කියන්නේ හෙනටම වැඩි. ඒ වෙලාවේදී ශිෂ්ණයක් කැඩුනොත් තසිරි ශිෂ්ණයක් කැඩුනොත් කැපුනොත් මොන වුණොත් මොන හරි වුණොත් ලේ වහනය වෙලා අධික රුධිර වහනය වෙලා තමයි ප්‍රශ්නේ ඉන්නේ. ඔව් ඈ. right. මම තේරුම් ගන්න නේ. ඔන්න ලේසි නේ. right. ඔය ටික තේරුම් ගන්න නේ. ඔය ශිෂ්ණයේ සම්බන්ධ වලට මේ ඔයකේ තියෙන නිරෝගී බව පවත්ත ගන්න ඉතින් දුම්බීම වගේ දේවල් අතහරින තරමට හොඳයි. ඒක මොකද අර ශිෂ්ණයේ ප්‍රාණවත් වීමේ ඒ ක්‍රියාවලිය දුම්බීමෙන් අඩපණ වෙනවා. ආයේ මොකුත් නැහැ. ඇත්තුලවවත් කෙලින් කරවන්න බෑ. අශ්ව බල යොදලවත් කරන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ සිගරට් බොන පුරුද්දක් තියෙනවා නම් බොන්න හරි හිතන් ඉන්නවා නම් ඔන්න ඒ ගැටලු තියෙනවා. එනේ ඉතින් විශේෂ දැන් මේක නෑ මේක ඉතින් ඔක්කොම ටික වල දන්නවනේ. මේ දැනට තියෙන ඊළඟට පෙර සමක් කියලා එකක් තියෙනවා. පෙර සමෙන් මේක ආවරණය වෙලා තියෙන එක ආරක්ෂාවට තියෙනවා. හරි. ඉතින් නිරෝගී බව තියෙන්න ඕන. සතියකට පාරකට හොදන්න ඕන. එනේ මේක මේ පිරිසිදුව තියාගන්න ඕන හරි සර්විස් කළා. ලියමු. පුරුෂණ කෝෂය යටතේ